Hello everyone. අපි මේ ඉන්නේ 2026 summer holidays වල. අපි අද හිතුවා මිනි ගෝල්ෆ් වලට යන්නම් කියලා වෙස්ට්මිනිස්ටර් පාර්ක් චෙස්ටර්. මේ good day එකෙන් තමයි මිනි ගෝල්ෆ් එක කරන්නේ වෙස්ට්මිනිස්ටර් පාර්ක් එකේ. ඒකෙන් අපේ ඕන දේවල් ටික පේ කරලා අරගෙන ග්‍රවුන්ඩ් එකට ගියා. එතනින් අපිට කාඩ් එකක් හම්බ වෙනවා. වින මෙතන තියෙනවා ස්මෝල් ග්‍රවුන්ඩ් 18 වගේ තියෙනවා. ඒ හැම එකම වින් කරන කෙනා මාක් කරන්න මාක්ස් දාන්න ඒ කාඩ් එකේ තියෙනවා. ඉතින් අපිට අන්තිමට බලන්න පුළුවන් විනර් කවුද කියලා. කෙනුත් තමයි ෆස්ට් උනේ. සෙකන්ඩ් විහෙලි. මම තර්ඩ් and husband fourth. ඒ විදිහට තමයි අන්තිමට ආවේ වෙනස්ලා. ෆැමිලි එකක් විදිහට ඇත්තටම එන්ජොයි කරන්න පුළුවන්. මෙතන මේ මිනි ගෝල්ෆ් හැමෝටම ටර්න් එකක් තියෙනවා. හරි ඉවරයි. So we enjoyed a lot. හොඳයි ඇත්තටම. මිනි ගෝල්ෆ් වලින් පස්සේ අපි පාර්ක් එකේ අනිත් පැත්තට ගියා. ඉතින් ගොඩක් එක ඒවා තියෙනවා මේ ළමයිට සෙල්ලම් කරන්න. ඒ වගේ විහෙලි ප්ලේ කරා. කෙනුත් and my husband ඒගොල්ලන් ෆුට්බෝල් ප්ලේ කරා අද සයිඩ් එකේ. මේක මම වීඩියෝ එකක් නම් අරගෙන නැහැ. ඇත්තට මේක වීඩියෝ එකක් කරන්න හිතාගෙන හිටියේ නැහැ මම. පොඩි වීඩියෝ එක ටිකක් ගත්තේ මේ Facebook reel එකක් දාන්නම් කියලා. ටිකක් වැඩියෙන් තිබුණ නිසා වීඩියෝ එකකට කන්වර්ට් කරගන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි ගත්තේ. හිතලා ඊට පස්සේ කරේ. විහිලි ස්විං එකේ ටිකක් හිටියට පස්සේ පොඩි වැස්සක් වගේ ආවා. ඊට පස්සේ අපි ඉක්මනට යමු කියලා ඩිසයිඩ් කරා. ඔන්න අපි ආපහු ගෙදර යනවා. Hello everyone. අපි මේ ඉන්නේ 2026 summer holidays වල. අපි අද හිතුවා මිනි ගෝල්ෆ් වලට යන්නම් කියලා වෙස්ට්මිනිස්ටර් පාර්ක් චෙස්ටර්. මේ good day එකෙන් තමයි මිනි ගෝල්ෆ් එක කරන්නේ වෙස්ට්මිනිස්ටර් පාර්ක් එකේ. ඒකෙන් අපේ ඕන දේවල් ටික පේ කරලා අරගෙන ග්‍රවුන්ඩ් එකට ගියා. එතනින් අපිට කාඩ් එකක් හම්බ වෙනවා. වින මෙතන තියෙනවා ස්මෝල් ග්‍රවුන්ඩ් 18 වගේ තියෙනවා. ඒ හැම එකම වින් කරන කෙනා මාක් කරන්න මාක්ස් දාන්න ඒ කාඩ් එකේ තියෙනවා. ඉතින් අපිට අන්තිමට බලන්න පුළුවන් විනර් කවුද කියලා. කෙනුත් තමයි ෆස්ට් උනේ. සෙකන්ඩ් විහෙලි. මම තර්ඩ් and husband fourth. ඒ විදිහට තමයි අන්තිමට ආවේ වෙනස්ලා. ෆැමිලි එකක් විදිහට ඇත්තටම එන්ජොයි කරන්න පුළුවන්. මෙතන මේ මිනි ගෝල්ෆ් හැමෝටම ටර්න් එකක් තියෙනවා. හරි ඉවරයි. So we enjoyed a lot. හොඳයි ඇත්තටම. මිනි ගෝල්ෆ් වලින් පස්සේ අපි පාර්ක් එකේ අනිත් පැත්තට ගියා. ඉතින් ගොඩක් එක ඒවා තියෙනවා මේ ළමයිට සෙල්ලම් කරන්න. ඒ වගේ විහෙලි ප්ලේ කරා. කෙනුත් and my husband ඒගොල්ලන් ෆුට්බෝල් ප්ලේ කරා අද සයිඩ් එකේ. මේක මම වීඩියෝ එකක් නම් අරගෙන නැහැ. ඇත්තට මේක වීඩියෝ එකක් කරන්න හිතාගෙන හිටියේ නැහැ මම. පොඩි වීඩියෝ එක ටිකක් ගත්තේ මේ
Facebook reel එකක් දාන්නම් කියලා. ටිකක් වැඩියෙන් තිබුණ නිසා වීඩියෝ එකකට කන්වර්ට් කරගන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි ගත්තේ. හිතලා ඊට පස්සේ කරේ. වේගලේ ස්විං එකේ ටිකක් හිටියට පස්සේ පොඩි වැස්සක් වගේ ආවා. ඊට පස්සේ අපි ඉක්මනට යමු කියලා ඩිසයිඩ් කරා. ඔන්න අපි ආපහු ගෙදර යනවා.